අයිබෝන් කොහොමද ඔයගලන්ට? ඉතින් අපි අද යන්නේ අපේ ගම ළඟ තියෙන ලස්සන වැවක් බලන්න. නම පොලකුණා වැව. අපි ගිහින් බලමු. මගේ වීඩියෝස් බලනට මතක ඇති මම වැඩට යද්දී යන්නේ මේ පාරෙන්. එතකොට මට හම්බෙනවා පොලකුණාවේ පොඩි වැව. ඒ බන්ටක දිගේ තමයි මම වැඩට යන්නේ. හැබැයි අපි අද යන්නේ පොලකුණාවේ මහ වැවට. මම කලින් ගිහිල්ලා නැහැ. හැබැයි මම අහලා තියෙනවා හරිම ලස්සන වැවක් කියලා. ඉතින් අපි අද ගිහින් බලමු. අම්පාරනුවර ප්‍රධාන පාරේ ඉඳලා ඉවර වෙලා මේ ටිකට කිලෝමීටර් 2කමාරක් විතර තනිකරම කැලෑව විතරයි තියෙන්නේ. සෑහෙන පරිස්සම් වෙන්න ඕන මොකද වනාලි බහුල ප්‍රදේශයක් නිසා. වැවට යන අතරතුරේ මෙතන මේ වගාවක් තිබිලා වෙලා මෙතන නැවැත්තුවා මේ මොකද මේ මගේ හිතේ යාළුවෝ ටිකක් එනවා කිව්වා ඒගොල්ලන්ට සිංහල මෙහි කෑම කන්න ඕනේ කියලා මඤ්ඤොක් කොළ ටිකක් හොයාගන්නත් එක තමයි මේ පැත්තට ආවේ. ඉතින් සුපිරි වගාවක් තියෙනවා මඤ්ඤොක් කොළයි අඹ වගාවක් කොයි තියෙනවා පිටිපස්සේ. ඒකෙන් ගිහිල්ලා වෙලා කොළ ටිකක් කඩාගමු. යමුකෝ බලන්න මාත් එක්ක. මඤ්ඤොක් කොළයි කොරලි මාළුයි කියලා කියන්නේ මෙහෙට ආවෙන කායේ සුපිරියක්. අපිත් එක්ක ආවා අයියා කෙනෙක් මඤ්ඤොක් කොළ කඩන්න කියලා දැල්ල එක නෑ. අපි හොයාගෙන යනවා. ඕකේ වෙන්න. අවසානට හම්බුණා අපිට. ඔසන්න අයියේ. ඕ එන්න. හරි. හම්බුණා. වෙලා. අතරල් වෙනවා බ්ලොක් කරලා. මේ වත්ත. සුපිරි. මේ අයියාගේ වත්ත. ඉතින් යායේ තියෙන මඤ්ඤොක් ටික ගලවන කාලෙ මේ තියෙන්නේ. මෙන්න මේ අයියාගේ තමයි වත්ත. සම්පූර්ණයෙන්ම අක්කර 6ක මඤ්ඤොක්ක දාලා තියෙන. ඉතින් දැන් මේ දවස්වල අස්වරු නෙලන කාලේ. එකම මේ ප්‍රශ්නකට තියෙන්නේ අලි. අලින්ට ඉතින් අලි වැටක් ගහලා තියෙනවා අපිට පේනවා. වැට දාලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒවා රකින්න ඕනි. රකින්න ඕනි ආරක්ෂා කරගන්න ඕනි. ඒක තමයි ඉතින් ගොවියෝ මුණ දෙන ප්‍රධානම ගැටලුව. අලි ප්‍රශ්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල. ඒක ගොඩක් ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. මේවා ඉතින් අම්පාරේ සුපිරි බඩු. වගාවට සෑහෙන මහන්සිලා තිබ්බා. ඉතින් සුපිරියටම තියෙනවා ඒක. නැත්තම් මේ ගුවගෙන් මඤ්ඤොක් කොළ නම් කැඩුවා. මේ හැංගිලා හිටපු ඩයිල් එක මේ යන ඉස්සරහින්. ඔයගලන්ට මේ ඉස්සරහින් පේන්නේ මේ අඹ වගාවක්. ඒකත් අක්කර ගානක තියෙනවා. මේ සම්පූර්ණ මේ ඒ ටිකේ ඒරියා එකේම තියෙනවා. මේක දාලා තියෙන්නේ ටොම් ඇන්ඩ් ජෙරි කියන අඹ වෙරයිටි එක. එතකොට මේක මේ ගොඩක් ගණන් අඹ වර්ගයක් හැදුනොත් ඉතින් සුපිරියක් තමයි. ඉතින් මොකද මේක කිලෝ එක රුපියල් 600කට 800කට වගේ විකුණ ගන්න පුළුවන්. මේ ආවට කුඩා පවුල් කීපයක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ කරන්නේ හේන් වගාව, ගඩොල් කර්මාන්තය සහ ප්‍රධාන වශයෙන් වී වගාව, වී ගොවි තැන. ඉතින් අපි දැන් පොලකුණාව පොඩි වැවට ආවා. වැවේ වතුර ගොඩක් හිඳලා තියෙන්නේ දැඩි අවුව පෑවිල්ල නිසා. ඔයගොල්ලන්ට මතක ඇතිවම කලින් දාපු වීඩියෝස් වල වැවේ සම්පූර්ණයෙන්ම වතුර පිරීලා තිබ්බා. ඉතින් දැන් තද තමයි මේක. මේ තියෙන්නේ පොලකුණාවේ වැවේ පොඩි වැව. මේට එහා පැත්තෙන් තියෙනවා අර පැත්තට වෙන්න මහ වැව. ඉතින් මම වැඩට යද්දි මේ පාරේ තමයි සාමාන්‍යයෙන් යන්නේ. මේ වැව් බන්ට් එකකින් ගිහිල්ලා ඉවර වෙලා අතන සොරව තියෙනවා. එතනින් තමයි දාලා ඉවර වෙලා යන්නේ. ඉතින් මේක තමයි මේ හරහා යන පාර තමයි මේ මඩකලපුර යන තියෙන ලේසිම පාර.
ඉතිං හරිම ලස්සනයි දැන් වෙලා 5:00 විතර ඇති පුදුම ලස්සනක් තියෙන්නේ පුදුම නිස්කලංක බවක් තියෙන්නේ ගමන මිනිස් විදියට ඇත්තටම මේ ජීවිතය අපිට ගොඩාක් දේවල් ඕනි නැහැ ඒ කියන්නේ මූලිකවම තියෙන අවශ්‍යතා ටික අපිට කොහොමත් තියෙනවා ඒ කියන්නේ අපිට වතුර තියෙනවා අපිට හොඳ හොලකක් තියෙනවා මේ ඒත් එක්කම හෙවන තියෙනවා මේ හැමදේම අපිට තියෙනවා ඒ කියන්නේ මූලිකම අවශ්‍ය දේවල් ටික අපිට තියෙනවා ඉතින් යහමින් සල්ලි ටිකක් නැති වුණත් මේ විදිහට තමයි ඉතින් අපි මේ ගම්වල මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ. අපේ ගමේ නඩු බට්ටෙක් පෙන්වන්නද ඔයගොල්ලන්ට? මේ ඉන්නේ. කුඹුරක් කරගෙන තමන්ට අවශ්‍ය එළවලු ටික පළතුරු ටික තමන්ගේ ගෙවත්තෙම වගා කරගෙන තමන්ට ඕනි කිරි ටික පොහොර ටික ගන්න හරකෙක් දෙන්නෙක් එළුවෙක් ඇති කරගෙන ඒ වගේ නිදහසේ ජීවත් වෙන සරල ජීවන රටාවක් තමයි අපේ ගම්වල මිනිස්සුන්ට තියෙන්නේ. මේ තියෙන්නේ පොඩි වැවේ සොරවුව මහා වැවේ අතිරික්ත ජලය මේකට දාලා වතුර බැලන්ස් කරන එක තමයි පොඩි වැවෙන් කරන්නේ. ඒත් එක්කම මෙතනින් එහාට තමයි වාරි පද්ධතියට වතුර මුදා හැරෙන්නේ. අපි දැන් යමු මහා වැවට. මේ මාර ලස්සනනේ බලහංකො නිකන් බලද්දි මේ ඉස්සරහට මේ මිනිස්සු අම්බ මිනිස්සු ගොඩක් ඉන්නවා බං මාළු වල්ලන ජීවිතේ මෙතනින් එහාට තියෙන සරලත්වයක් සාමයක් ඇත්තටම කිව්වොත් මම දන්නේ නැහැ. බලන්න මේ අපේ ගම්වල තියෙන ලස්සන. පුදුම නිස්කලංකයි. දැන් වෙලාව හවස 5:40ට වගේ ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් පේනවට වඩා මෙතන මාරම ලස්සනයි. ඒ ලස්සන මේ ඇස් දෙකෙම තමයි දකින්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ මාළු අල්ලන කට්ටිය ඒගොල්ලන්ගේ වැඩේ නිරත වෙනවා. ඒගොල්ලෝ ජීවන අරගල එක තමයි යෙදෙන්නේ. තමන්ගේ දරුපල් පවුල් නඩත්තු කරන්න. මේ දේවල් වලට මේ දේවල් වලට තමන්ගේ ජීවන තත්ත්වය තියාගෙන යන්න. ඉතින් වැව කියලා කියන්නේ මිනිස්සුන්ට මිනිසුන්ගේ ජීවිතත් එක්ක තාමත් ත්‍රීවර වශයෙන් බැඳිච්ච දෙයක්. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.